හෙලෝ කොහොමද ඔයාලට? ගොඩ දවසකට පස්සේ මම වෙනස් විදිහේ වීඩියෝ එකක් අරන් ආවා. මේ වගේ වීඩියෝස් මම මගේ channel එකේ දාන්නේ නැති වුණාට කවදා හරි මේක අපිට මේකට උදව් කරපු හැමෝටමත් මතකයක් විදිහට තියාගන්න තමයි මම අද මේ වීඩියෝ එක මගේ YouTube channel එකේ දානවා කියලා හිතුවේ. ඉතින් thumbnail එකේ දැක්ක වගේම අපි වෙසක් පොයට දුන්නු දන්සල තමයි මගේ අද vlog එක. මේක මෙහෙම දාන්නේ කාටවත් මේක ජජ් කරන්න නෙවෙයි. මොකද මගේ හස්බන්ඩ්ගේ ආසාවක් තමයි වෙසක් එකට දන්සලක් වෙනස් විදිහේ දන්සලක් දෙන්න ඕනේ කියන එක. අපි ඒ වගේම එයා සෝෂල් මීඩියාවත් කිසිම කෙනෙක් නොදැනුවත්වත් සෑහෙන්න කට්ටියට ඒ කියන්නේ මිනිස්සුන්ට සත්තුන්ට ගොඩාක් උදව් කරන එක්කෙනෙක්. ඉතින් කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව එයා කරන සත් ක්‍රියාවක් මං හිතුවා මේ වගේ මතකයක් විදිහට තියාගන්න vlog එකක් කරලා දාගත්තොත් හොඳයි කියලා. අනිත් දේ තමයි මේ හැල්මේ දුවන ඒකාකාරී ජීවිතයේ හැමෝම එකතු වෙලා මේ වගේ පින් කටයුත්තක් කරන එකත් කොච්චර ෂෝක්ද කියලා හිතෙනවා. ඒක අපිටත් විවිධත්වයක් වගේම අපි මේ වගේ දෙයක් කරාම ඒකෙන් තව මිනිස්සෙක්ගේ සතුටක් එතකොට බඩක් පිරෙනවා නම් හිතක් පිරෙනවා නම් ඒකත් කොච්චර ලොකු දෙයක්ද කියලා මට හිතුණා. අපි දන්සලක් දෙනවා කියලා තීරණය කරාට පස්සේ ගෙදර කට්ටිය එකතු වෙලා එක විදිහේ දැන් වෙනස් දෙයක් දෙන්න ඕන හින්දා කල්පනා කරාට අන්තිමට හස්බන්ඩ්ම තමයි කිව්වේ ෂෝට් ඊට්ස් දන්සලක් දෙමු බීමත් එක්ක කියලා. ඉතින් ඔක්කොමලා ඒකට කැමති වෙලා අපි ෂෝට් ඊට්ස් විදිහට රෝල්ස් එතකොට මාළු බනිස් සෑන්ඩ්විච් ඒ වගේම අරන් යන්න පුළුවන් විදිහේ බීම් එකක් තමයි දෙන්න කල්පනා කරගත්තේ. ඉතින් මේ අපේ මේ දන්සලට ශ්‍රමදායකත්වයේ විදිහට දිල්කි එන්ටර්ප්‍රයිසස් අපේ ෂොප් එකේ නංගිලා මල්ලිලාට වගේම අයියලාට දිල්කි ගාමන්ට් එකේ සහභාගී වුණ ඇන්ටිලාට යාළුවන්ට නෑදෑ හිතමිතුරන්ට වගේම මල්ලිගේ යාළුවන්ටත් මේ පින් කටයුත්තට සහභාගී වෙන හැමෝටම ගොඩාක් පින් කියලා මම මේ වෙලාවේ කියන්න ඕන. ඉතින් හැමෝම හරිම පිරිසිදුව සතුටින් මේ වැඩේට උදව් කරපු නිසා අපිට මේ වැඩේ හරිම ලස්සනට පිළිවෙලට කරගන්න පුළුවන් වුණා. ඉතින් ඉස්සෙල්ලම අපි මේ වගේ බොක්ස් ටිකක් හදාගත්තා. මොකද අතින් දෙනවට වඩා මේ විදිහට බොක්ස් එක දාලා පිරිසිදුව දෙන එක ගොඩාක් වටින නිසාත් Tamanට අවශ්‍ය විදිහට ගෙදරට අරන් ගිහිල්ලා නිදහසේ කන්න පුළුවන් හින්දාත් ඉතින් මේ වැඩ කරන අතරේ පොඩි බ්‍රේක් උත් ගත්තා. උදේම ද ඔක්කොම එකතු වෙලා ආවේ. ඇන්ටිලා තමයි මේ අපිට සෑන්ඩ්විච් අපි ගෙදරමයි හැදුවේ. ඒවට ඉතින් අවශ්‍ය දේවල් කපලා කරලා හදලා දුන්නේ. තව දෙයක් මේ වගේ මම වීඩියෝ එකක් දාපුවාම දැන් ඔයාලටත් තේරෙනවා මේ අපි මේක කොච්චර පිරිසිදුව පිළිවෙලට කරාද කියලා. පොසොන් එකට හරි ඊළඟ පාර හරි ඔයාලා මේ වගේ දන්සලක් දෙන්න හිතන් ඉන්නවා නම් ඉතින් ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන්නේ. ඉතින් අපි මේ විදිහට පාන් ටිකක් ගෙනල්ලා උඩින් අහුරගත්තා. අනිත් ඒවා ෂෝට් ඊට්ස් ඔක්කොම අපි ඕඩර් කරලා ගෙන්න ගත්තේ. මේක ඉතින් දැන් මේවා එද්දි ටිකක් පරක් වුණ නිසා අපි ටක් කාලා මේවා පැක් කරන්න පටන් ගත්තා. මොකද අපි 4ට කිව්ව නිසා අපිට 3 විතර ඉඳන් කෝල් ආවා පෝලිම් වල ඉන්නේ පෝලිමේ ඇවිත් තියෙන්නේ කියලා. ඉතින් මිනිස්සුන් හුඟක් පෝලිම් වල තියන්නත් බැරි නිසා අපි ඉක්මනට පැක් කරන්න පටන් ගත්තා. ඉතින් අපි හිතුවේ නෑ එච්චර සෙනගක් එයි කියලා. අන්තිමට ගොඩාක් හිතුවට වඩා ගොඩ සෙනගක් හිටියා. අපි 1500ක් වගේ තමයි බොක්ස් හදාගත්තේ. ඉතින් ඊළඟ පාර අපි මීට වඩා දෙන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට මේ දන්සලම වෙන්නත් පුළුවන්. එක්ක මීට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. මේ වගේ සෙනග දැක්කමත් හරිම සතුටුයි. මම හිතන්නේ වෙනස් දෙයක් හින්දා වෙන්න ඕනේ මෙච්චර සෙනගක් හිටියේ. අන්තිමට අපි මගෙන් ගිහිල්ලා කිව්වත් අපිට මෙච්චර නැහැ දෙන්න බෙදන්න කියලා ඒත් කට්ටිය හිටියලු
තියේවි කියලා. ඉතින් ඒකට දුකයි. කලින්ම හිතාගෙන හිටියා ගැබිනි මාතාවන්ට සහ බබාලා වඩාගෙන හිටිය කට්ටියට එතකොට ආබාධිත කට්ටියට වෙනින්ම පොලිමක් දාලා දෙන්න. හැබැයි අපි මෙතෙන්ට එද්දිමත් පොලිම තිබ්බ නිසා ඒ කට්ටියත් මේ පොලිමේම ආපු නිසා අපිට එක් කරගන්න බැරි වුණා. මැදින් ආපු කට්ටියටත් අපි වෙන වෙනම දෙන්න බෑ. මොකද අපි අඳුරන කෙනෙක්ටවත් දුන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අර පැය ගාණක් පොලිමේ හිටගෙන හිටපු කට්ටිය පව් නිසා. මේ මම වීඩියෝ කරනවා දැකලා මට හරිම ෂෝක් දෙයක් හම්බුණා. මේ අංකල් මේ අපේ අංකල් මොන හරි කියලා ලැබෙන්න ඕනේ. ලබනවුත් ගන්න ලැබෙන්නේ. මේ සත්කාරක වැඩසටහනක් කරන්නේ ඉතින් මේ වැඩි ලැබෙන්නේ එකපාර. ඊට වඩා හොඳට කරන්න සාර්ථක වෙන්න. මං හිතුවත් නෑ එහෙම වොයිස් කට් එකක් හරි එහෙම අදහසක් මේ වෙලාවෙම ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් බොහොම පිං ඒ මාමලා නැන්දලාටත් අපි මේ දීපු දන්සලට ඉතින් සහභාගී වුණාට කොහමරි අපි පැයක් විතර දුන්නා. පැයකට අඩු කාලයක්. ඉතින් ඔක්කොම ඉවර වෙලා මම දන්සල දුන්න එක්කෙනාගෙනුත් පොඩි අදහසක් හිතෙන දන්සල ගැන. මට ඔයාලා කියන්න මොකද හිතෙන්නේ කියලා මන් දීපු දන්සල ගැන. නෑ ඔයාලා හිතන්නේ කොහොමද? ඊළඟ පාර මීටත් වැඩිය ලොකුට දෙමු. අපි ඉවරයි ළමයි අපේ දන්සල. after දන්සල අපි අද මොකද ගන්නේ? බොස්ගේ වාහනේ නේද අපි යම දන්සල් බොස් යන්නේ නැහැ. වයිෆ් යන්න වෙන්නේ නැහැ මම මේ අක්කත් එක්ක යන්නේ. ඉතින් අපි ඔන්න ඔය විදිහට අපේ දන්සල ඉවර කරා. මේ තියෙන after දන්සල් අපි ඉතින් මෙතන කොහොමලා සුද්ධ පවිත්‍ර කරලා මේ කඩේ ඇතුළත් ඔක්කොම සුද්ධ කරලා කට්ටියම යන්න තමා හදන්නේ. ඊළඟ පාරත් මීට වඩා ලොකු දන්සලක් දෙන්න බලාපොරොත්තුෙන් මේ පාර අපි ඉතින් හරිම සතුටින් අපේ දන්සල දීලා ඉවර කරා. සහභාගී වුණ හැමෝටම සහ උදව් උපදව් කර හැමෝටම ගොඩාක් පිං.